හැමදෙනාටම තිරුවන් සරණයි. ඉතින් මම තමයි ස්ටේජ් ෆුඩ් නාලිකාව. ඉතින් අලුත් දෙයක් අරගෙන අනිවාර්යයෙන්ම හැමදාම මගේ දිනත් කොට වදිනවා. ඉතින් අද බලමුද මොනවද අපි අලුතෙන් අදත් මම අලුත් දෙයක් අරන් එනවා කොස් වලින්. ඉතින් මම වෙළඳපොලෙන් කොස් පැකට් දෙකක් අරන් ආවා. ඉතින් දැන් මෙතන හාල්මස් ටිකත් මම හොදලා අරගෙන දෙනවා හොඳට සෝදලා කරපිංච ටිකක් යහමින් ගන්න අවුරු දෙයක් වගේ. ඒ වගේම ලුණු ගෙඩි 3ක් විතර වගේ මම මෙතන ස්ලයිස් කපා ගත්තා හිමියට. ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක් අම්මිරිස් කරල් 10ක් විතර මේ විතර කපා ගන්න ඔයාලා. ලුණු කුඩු අවශ්‍ය ගන්නට ගමු. ඒ වගේම මොනවාද සුදු ලුණු බිකි 10ක් විතර හොඳට චොප් කරගන්න මේ විදිහට. කහ කුඩු තේ ඇති කාලක් විතර. මෙතන තියෙනවා මිරිස් කරල් මම මේක කඩලා මේ ලුණු වතුරට මම දාලා තියෙන්නේ. හරිද? එතකොට රස එනවා මේක බදිනකොට. ඒක තමයි මම එහෙම දැන්නේ. ඉතින් මේ ටික තමයි මේ කොස් එක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. මේක ඔයාලට පිටරට ඉන්න කෙනෙකුට උනා හදලා යවන්න පුළුවන්. මේක තියාගන්න පුළුවන්. මාස දෙක තුනක් තුනක් තියාගෙන කන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම හදලා පෙන්නන්න යන්නේ. ඉතින් ඔයාලා දැක්කා කොස් වලින් විවිධ විදිහට මම හදලා පෙන්නුවා. මේකත් අලුත් දෙයක් වේවි ඔයාලට. ඉතින් එහෙමනම් යමු අපි ළඟ පියවරට. ඉතින් මම තෙල් ටිකක් අපිට ඕනේ තෙල් එකක් මම දැන් ලිපේ තිබ්බා. ඔයාලා පොඩි භාජනයක මේක ටික ටික වැද ගන්න. මොකද මම ඉක්මනට කරන්න ඕන නිසා තමයි මම මේ තෙල් ටික පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි මේ පළමුවෙන්ම මේ කොස් එකට කිසි දෙයක් දාන්න එපා. ලුණු මොනවද දාන්න එපා. මේම වැද ගන්න. කොස් ටික මේ විදිහට බදින්න. හරි. හොඳට මේක ක්‍රිස්පි වෙන්නම බදින්න. අර ක්‍රිස්පි වෙනකොට බැදෙනකොට තේරෙනවා මේ කොස් ටික හොඳට නිකන් ක්‍රිස්පි ගතියක් එනවා. එතකොට කොස් ටික බා ගන්න ඕනේ. හරි? ඉතින් බලන්න දැන් කොස් ටික වෙන බැදිගෙන එනවා. හරිද? මෙන්න මේ ගාන වෙනකොට ඔයාලා මේක ගන්න. මේ පාට මේ විදිහට මේ වන්න හොඳට මේ වෙනවා. හරිද? මේ ගානට ගන්න ඔයාලා. අරගෙන තෙල් ටික බේර ගන්න ටිෂු පේපර් එක වගේ එකකට දාලා මේව තෙල් ටික බේර ගන්නවා. දැන් අපි මේ ලුණු ටිකක් බැද ගන්න ඕනේ. හරි? ලුණු ටිකක් බැද ගන්න ඕනේ. මේ කරපෙන්ච අඹ මිරිස් සුදු ලුණු මේ ලුණු ඔක්කොම බැද ගන්න ඕනේ. හරි? දැන් ලුණු ටික බැදගෙන යනවා. මම මේකටම දාගන්නවා කරපිංච ටික. පරිස්සම් වෙන්න අතේ දාපි පුපුරනවා. හරිද? එනවනේ. ඊට පස්සේ මම මේකම මේ අම්මිරිස් ටිකක් දාගන්නවා. හරි? සුදු ලුණු ටික අපි මේකට ඇඩ් කරගන්නවා. මේ ටික ඔක්කොම එකට බැද ගන්නවා. රංගුවන් පාට වෙන්න මේ ටික බැද ගන්න. තව පොඩි වෙලාවක් යනකොට මේක ලස්සනට විනාඩි දෙක තුනක් වගේ යනකොට මේක හොඳට බැදිලා එනවා. හරි? ඊට එතකොට අපි ඊට පස්සේ බා ගන්න ඕනේ. ඉතින් බලන්න වෙන්න දැන් ලුණු කරපිංච ටිකක් මෙන්න මේ ගාන දෙද්දි ඔයාලා ගන්න. එතන මේක පැත්තකට දාගන්න ඒක වෙනම තෙල් ටික බේර ගන්න. මෙන්න මේ ක්‍රිස්පි ගතිය තියෙන්න ඕනේ ලුණු සුදු ලුණු ඔක්කොම. හරිද? කළු වෙන්න බෑ. මේ පාට තියෙන්න ඕනේ. ඔන්න ඒ ටිකක් තමයි. දැන් අපි මේ මිරිස් කැල්ලි කඩාගත්තියත් මම බැද ගන්නවා. බලන්න මිරිස් ටිකක් දැන් මෙන්න බලන්න. හරිද? මේ ගානට මේකත් දාගන්න. අවසානටම අපි මේ හාල්මස් ටික වැද ගන්නවා. හාල්මස් ටික හොඳට ක්‍රිස්පි වෙන්න වැද ගන්න. හරිද? දැන් අපේ හාල්මස් ටික දාලා ඔක්කොම දැන් බැද්ද ඉවරයි. හරි? ඊළඟ පියවර බලමු. ඉතින් මම දැන් ගත්ත ලොකු භාජනය. දැන් මේ බැදගත්ත සියලුම දේ කොස්, කැලිමිරි, මේ මිරිස්, මේ ලුණු, කරපිංච, හාල්මස් සියලුම දේ මේකට එකතු කරගන්න.
කල්පනා කරන්න නිතරම මේ තෙල් ටික කොහොම හරි ඉවත් කර ගන්න ඕනේ මෙයාගේ ටිෂු පේපර් එකට දාලා හරිද ඊට පස්සේ දැන් අපි මම කහ කුඩු පොඩක් දානවා තාම මේක රස්නේ හරි රස්ත පිටිම දාන්න මේ කහ කුඩු එක මිරිස් කුට්ටියත් එකතු කරගන්න ඊට පස්සේ ලුණු දාන්න හාල් මැස් වලත් ලුණු තියෙනවා ඒකින්ද ලුණු කල්පනාවෙන් දාන්න හරිද දැන් දෙහි ටිකක් එකතු කරන්න අනිවාර්යයෙන්ම දෙහි පොඩ්ඩක් එකතු කරගන්න. ඉතින් පිටරට ඉන්න කෙනෙකුට මේ වගේ හදලා යවන්න හරිය තියාගෙන කන්න පුළුවන් ඕන විදියකට බලන්න කොහොමද කියලා සත්‍ය කොහොමද බලන්න සරසර ගාලා හරිද? ඔන්න බලන්න කොස් සම්බෝලේ මේක බය නැතුව තියාගන්න පුළුවන් වලට මාස 3ක් පුරා බෝතලයකට දාලා හරිද හැබැයි කවදාකවත් ඒ ගන්න හැන්ද තවත් ඒකට දාලා ඒක හැන්ද ආයෙ මේකට ඔබන්න එපා මේකට විතරක් වාලා හැන්ද පාවිච්චි කරන්න ඒ වෙලාවට කොයිම වෙලාවකවත් හැන්දි තවත් ඒක දාපු හැන්ද කිසිම ව්‍යංජනයකට දාන්න එපා එතකොට ඒක නරක වීමේ ප්‍රවණතාවය වැඩි ඔන්න කොස් සම්බෝලි හදලා බලන්න තේන හැමෝටම සුබ දවසක් ගිහිල්ලා එන්න අලුත් දෙයක් කියලා දුන්නා කොස් වලින් හදන කොස් සම්බෝලේ ඉතින් එහෙමනම් හදලා බලන්න අනිවාර්යයෙන්ම රස කියන්න ඉතින් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න තවමත් සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඕල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබලා තියාගන්න ඉතින් හැමෝටම සුබ දවසක් පෙරුවන් සරණයි සියලු දෙනාටම මේ තියන්නේ කොස් වලින් හදපු බැදුම ඒ වලට මේකට කොස්සට ටිකක් දාගන්න පුළුවන් හරිද මම කොස්සට දෙන්නේ නැහැ කොස්සට ටික තම්බලා අරගෙන බෙද ගන්න ඕනේ එහෙම දානවා